සර් අම්මා ඇඬුවා රිසල්ට් කිව්වට පස්සේ. තාත්තා නෑ සර්. ඕනේ දෙන්නම විශ්වවිද්‍යාලය හරි සතුටුයි. එකම පන්තියේ මම කුරුණෑගල පන්තිය ගොඩාක් අය මේ පාර විශ්වවිද්‍යාලේ. ඔයාලට කැමති දෙයක් කියන්න පුළුවන්. ධනංජන වැඩි කතා කරන්නේ මම දැන් මේ අද තමයි ප්‍රථම වතාවට කතා කරන්නේ. ධනංජන කියන්නේ. ඔයාලට කැමති දෙයක් කියන්න. මම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තමා එක්සෑම් එකට ලියන්නේ. මට ඒකයි B2ක් තියෙනවා. ඒකක් තියෙනවා. මං ඇත්තටම මේ අයගේ ප්‍රතිඵල දන්නේ නැහැ. මට මතක නැහැ. දැන් මම මේ කියත් තමයි මට ප්‍රතිඵල දැන් ඔලුවට එන්නේ. ඒකක් තියෙනවා. සර්ගේ විෂයට තමා ඒකක් තියෙනවා. මං ඇත්තටම දැන් දන්නේ. මම කැම්පස් කියලා දන්නවා. මගේ විෂයට ඒ තියෙනවා කියලා මං ඇත්තටම දැන් දන්නේ. හරි සතුටුයි ඈ. කියන්න. කුරුණෑගල දිස්ත්‍රික් 28 මම ඉස්සෙල්ලා හිතාගෙන හිටියේ සයන්ස් කරන්න. ඊට පස්සේ O level සයන්ස් මැත්ස් දෙකට B ආවෙකෙන් තමයි ටෙක් කරනවා කියලා හිතුවේ. ඊට පස්සේ ටෙක් සබ්ජෙක්ට් එක ගැන හොයද්දී YouTube එකේ ඉස්සෙල්ලාම සජෙස්ට් වුණේ සර්ගේ වීඩියෝස්. ඊට පස්සේ සර්ගේ ක්ලාස් එකට ගියාට පස්සේ ආයේ වෙන ක්ලාස් එකකට යන්න හිතුන්නේ නැහැ. සර් හැමදාම ප්‍රශ්න අහනවා කලින් දවස් උගන්වපු ඒ වගේ. එතකොට අනිත් විෂයන් වල ඒ වගේනුත් ප්‍රශ්න අහනවා. ඒක නිසා පාඩම් කරන්න ඕනේ කියන එක හිතට එනවා හැමදාම. බෑ කියලා හිතුණත් හැමදාම සර් ප්‍රශ්න අහන හින්දා වැඩ කරගෙන ගියා දිගටම. නමුත් ධනංජයගෙන් මම ප්‍රශ්න අහන්නේ නැහැ. ධනංජය කතා කරන්නේ නැති නිසා. ඔව්නේ? ඔව්. අනිත් අයගෙන් අහනකොට මමත් පාඩම් කරනවා. හොඳයි ධනංජය එතකොට දිස්ත්‍රික් 28. දිස්ත්‍රික් කුරුණෑගල දිස්ත්‍රික් 28. ගෙදරට සතුටු ඇතිනේ? ඔව් සර් අම්මා ඇඬුවා රිසල්ට් කිව්වට පස්සේ. තාත්තා නෑ සර්. මම දැන් දන්නේ. මේ කවන්නේ තාත්තා යම් තැනක ඉන්නවනේ සතුටු වෙයි. එතකොට මේ ධනංජය වැඩි මගෙත් කතා කරා. මම ඒකයි කිව්වේ. මම මොකුත් ඉස්සර මම දන්නේ. මගේ විෂୟରେ ඒ තියෙනවා කියලා මම දන්නේ නැහැ. ඒ නිසා ධනංජය සුබ අම්මා හිනා ගොඩාක් සතුටු වෙනවා ඇතිනේ. අම්මා ගොඩාක් සතුටු වෙනවා ඇති. ඒ අම්මගේ හින සැබෑ කරා. ඒ නිසා වරදින් නැති කවදාවත්. ඒ නිසා සුබපතනවා ධනංජිට. ධනංජි යාළුවා තමයි මීසඳලි. මීසඳලිට මොනවද කියන්න තියෙන්නේ? මම ඇත්තටම ප්‍රතිඵල මට මතක නැහැ.